ඔබ මෙවර සාපේල විභාගෙට ලියන දරුවෙක් නම් ඉදිරියේ තියෙන විෂයන් සඳහා ඔබ සූදානම් විය යුත්තේ මුළුමනින්ම ප්‍රශ්න පත්‍ර 3ක් ඊට පෙර දිනේ සම්පූර්ණයෙන් විසඳා යන්න. සටහන් පොත් බලලා හරි පෙළ පොත පරිශීලනය කරලා හෝ ඔබ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 3කට පිළිතුරු සපයා යනවා නම් සම්පූර්ණ විෂයපතය ආවරණය වෙනවා. ඔබට ඉහළ ඒ සාමාත්‍යයක් ලබා ගන්න පහසු වෙනවා. නිසා ඔබ කල යුත්තේ ඉදිරියේ තියෙන විෂයට පෙර දිනේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 3ක් ආවරණය වෙන ලෙස ඒවට පිළිතුරු සපයා යන්න. වෙන්නේ නැත්නම් සටහන් කියවීම වෙන ඒවා කරන්න අනවශ්‍යයි මේ විභාගයේ තියෙන මේ ආසන්න මොහොතේ කළ එකම දේ වෙන්නේ ඒ සාමාර්ථයක් ලබා ගන්න ඔබ කළ යුතු එකම දේ ප්‍රශ්න පත්‍ර 3ක් මුළුමනින්ම ආවරණය වන ලෙස පිළිතුරු සපයා පෙළ පොත හරි වෙන දේවල් පරිශීලනය කරලා හරි පිළිතුරු සපයා ඒකට සම්බන්ධ වෙන්න ඔබට ඉහළ සාමාර්ථයක් ලබා ගන්න පුළුවන්.